හායි අද 2026 පෙබරවාරි මාසේ 24 වෙනිදා. ඔන්න අදත් මගේ දවස ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි ලෑස්තිය. උදින්ම තේ එකක් බීලා මම හිතුවා මල් වලට වතුර දාගන්න. දැන් ලෑස්ති වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් හැමදාමත් වගේ අදත් මගේ බ්‍රෙක්ෆාස්ට් එක උනේ ඕට්ස්. ඉතින් ඊට පස්සේ නම් අද මට එළියට යන්න තියෙනවා නංගිත් එක්ක වැඩ කීපයක්ම තියෙනවා කරගන්න. මුලින්ම අපි දෙන්න ආවේ අබාන්ස් එකට. ඉතින් අබාන්ස් එකට ඇවිත් නංගිලාට වොෂින් මැෂින් එකක් ඕඩර් කරන්න තිබුණා. ඉතින් ඒකත් බලලා ඕඩර් කරලා ඊට පස්සේ මම මේ බලන්නේ මට ඉලෙක්ට්‍රික් කෙටල් එකක් ගන්න ඕනි. ඉතින් ඊට පස්සේ ඒකත් බලලා තව ගෙදරට අවශ්‍ය කරන පුංචි දේවල් කීපයක් තිබුණා. ඉතින් මේ දේවලුත් බලලා ඊට පස්සේ නංගී මමයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක පේ කරන්න තිබුණා. එතනට යන්න තමයි දැන් යන්නේ. ඉතින් එතනටත් ඇවිත් එතන වැඩ ටික තමයි දැන් කරගන්න ලෑස්ති වෙන්නේ. වෙන්න අපට ආවා කියලා කියන්නේ මමයි නංගී ග්‍රෑන්ඩ් එකෙන් මෙන්න මේ කේක් කෑල්ල කන්න නම් අමතක කරන්නේ නැහැ. ඉතින් අදත් අපි කේක් ගත්ත ගෙදර ගේන්න. හැබැයි ඉතින් අද ස්ට්‍රෝබෙරි කේක් එකෙන් නම් 1 pieces වගේ තිබුණේ. ඒක නිසා අපි chocolate and coffee කේක් ගත්තා. ඒකෙත් හැබැයි sugar ගතිය නම් එහෙම නැහැ. හරිම රසයි. ඉතින් මම මේ වෙලාවට කාලා තියෙන නිසා තමයි මම රහයි කියලා කියන්නේ. දැන් අපි ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ගෙදර ඇවිත් ලන්ච් එකත් අරගෙන ඩෙසර්ට් එකට යෝගට් එකකුත් කාලා පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ අපේ අම්මා ආවට පස්සේ මගේ අර ස්කින් කෙයා නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් කරන දේවල් ඔක්කොම බ්‍රේක් වෙලා තියෙන්නේ. මොකද අර මොකක් හරි වැඩක් තියෙනවනේ. ඉතින් අර මමත් බලන්නේ ලේසියට ෂොප් එකෙන් ගත්ත පැක් එකක් ස්ක්‍රබ් එකක් වගේ දෙයක් ටක් ගාලා දාගෙන අනිත් වැඩ ටික කරගන්න. ඉතින් ඒකත් එක්ක නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට යන්න බැරි වුණා. අපි බලමු අද ඉඳන්වත් සතියට එකපාරක් පැක් එකක් වගේ කරගන්න නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්. එහෙනම් ඉතින් අපි බලමු අද මම මොකක්ද හදාගන්න ස්ක්‍රබ් එක සහ පැක් එක කියලා. හායි ඉතින් ඔන්න දැන් මම ලෑස්ති වෙන්නේ පැක් එකයි ස්ක්‍රබ් එකයි හදාගන්න. අද ස්ක්‍රබ් එක හදාගන්නේ coffee sugar and aloe vera වලින් තමයි මම මේක මික්ස් කරගන්නේ. ඉතින් ඔයාට කැමති නම් oil වර්ගයකින් උනත් මේක මික්ස් කරගන්න පුළුවන්. ඊළඟට මම හදාගන්නේ පැක් එක. ඉතින් පැක් එක හදාගන්නේ අද කලල පිටි, මැණිවැල් ගැට කුඩු, කස්තුරි කහ, ඒ වගේම සුදු හඳුන් කුඩු. ඒ වගේම මම මේකට මේ පැණි චුට්ටක් එකතු කරගන්නවා සහ වතුරෙන් තමයි මික්ස් කරගන්නේ. ඉතින් ඔයාටත් මේ විවිධ විදිහට ඔයාගේ ස්කින් එකට ගැලපෙන විදිහට පැක් එක වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ නිසා මේකට වොයිස් කරන්නේ ගොඩාක් රෑ වෙලා. ඉතින් ඒක නිසා ඔයාලට සමහර විට මගේ වොයිස් එක ටිකක් විතර වෙනස් වෙලා හෙනවත් වෙන්න පුළුවන්. මොකද දැන් ටිකක් පාන්දර නිසා. හරි. ඉතින් මේ විදිහට තමයි ඔන්න මම පැක් එක හදාගන්නේ මගේ ස්කින් එකට සහ දැන් මගේ තියෙන ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට. දැන් ගොඩාක් වීඩියෝස් තියෙනවා එක එක පැක්ස් වර්ග. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ස්කින් එකට ගැලපෙන මේ වගේ පැක් එකක් හදාගන්න. දැන් මම මූණ හොඳට වොෂ් කරලා තියෙන්නේ. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ ස්ක්‍රබ් එක කරගන්න. හරි. අපි ඉතින් මේකෙන් ස්ක්‍රබ් කරගෙන ඊට පස්සේ මේ මූණ ආයෙ වොෂ් කරගෙන පැක් එකට ලෑස්ති වෙනවා. මේ තියෙන්නේ මම කැමතිම ස්ක්‍රබ් එක, coffee scrub එක, coffee sugar and aloe vera තියෙන්නේ. ඉතින් මේකට honey මත් නැත්නම් අපිට coconut oil එකතු කරගෙනත් මේක හදාගන්න පුළුවන්. හරි. අපි දැන් මේකෙන් ස්ක්‍රබ් කරගෙන මම මූණ වොෂ් කරගෙන එන්නම්. ඊට පස්සේ පැක් එකට අපි යමු. දැන් මම ස්ක්‍රබ් එකෙන් පස්සේ මූණත් වොෂ් කරගෙන ආවා. ඉතින් මම මූණේ තෙත මාට්ටු කරගෙන ඊට පස්සේ තමයි පැක් එක ඇප්ලයි කරන්නේ. ස්ක්‍රබ් එකෙන් පස්සෙත් අර නිකම් පොඩි ග්ලෝ ලුක් එකක් තියෙනවා. මොකද ඒකට හේතුව මට හිතෙනවා මොන ස්ක්‍රබ් එක අපි කරා වුණත් අර නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් කරන තරම්ම ක්ලියර් එකක් එන්නේ නැහැ කියලා. අනේ මම ඒක මගේ මතය. හරි අපි යමු දැන් පැක් එකට. ඉතින් පැක් එක හදාගත්තේ කඩල පිටි, කස්තුරි කහ, මේ පැණි, සුදු හඳුන්,
ඒ වගේම වෙනිවැල් ගැට. ඉතින් මෙන්න මේ කියන දේවල් එකතු කරගෙන තමයි මම පැක් එක හදාගත්තේ. අපි එහෙනම් මේ පැක් එක ඇප්ලයි කරගෙන ඊට පස්සේ විනාඩි 45ක් වගේ ඉඳලා වොෂ් එකක් දාලා ආයෙත් ගහමු. ඉස්සර මම නිතරම වගේ මේ පැක් එක ඇප්ලයි කරනවා මේ වගේ පැක්ස් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්. ඇත්තටම අර තියෙන අපේ මේ අර බිසි ලයිෆ් ස්ටයිල් එකත් එක්ක මේ වගේ දෙයකට යන්න බෑ. ඒ වුණාට ඉතින් මේ වගේ දේවල් තමයි ඇත්තටම හොඳ. හරි. ඉතින් දැන් මේ වෙලාවට ගැලපෙන්නේ හොඳ උණුම උණු තේ එකක්. එහෙනම් මම යනවා තේ එකක් හදාගන්න. අද වීඩියෝ එක දිගටම ඉවර වෙනකන්ම බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. ඒ වගේම ඔයගොල්ලෝගේ ආදරණීය කමෙන්ට්ස් වලට මට ඉතින් ගොඩාක් අය කමෙන්ට්ස් කරන්න. හැබැයි ඉතින් ඒ කමෙන්ට් කරන කීප දෙනාටත් ගොඩාක් ආදරෙයි. ඒ වගේම thank you so much. හරි. එහෙනම් ඉතින් ආයෙමත් ඉක්මනින් vlog එකකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මමත් ඔයාලට ආදරේ. bye.